අපි කතා කරන්න යන්නේ ලංකාව ඇතුලේ වැඩිම ඉල්ලුමක් තියෙන හවල් එක ගැන. මේ තමයි හවල් H6 එක. මේක HEV එකක් වගේම PHEV එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට දෙකේම appearance එක ඔක්කොම එකම විදිහට යන්නේ. features එක තමයි ටුට්ටක් විතර වෙනස් වෙන්නේ. right අපි කතා කරගෙන යන්න වැඩේ. ඔව් මේක අපි කතා කරනවා නම් මේකෙත් 180ක් ground clearance එක තියෙනවා. හොඳ ground clearance එකක් තියෙනවා. ඒ වගේ broad shell එකක් තියෙනවා. මේක SUV එක හොඳට පෙනුම එන්න. සහ මේකේ තව අර කතා කරනවා නම් අපිට මේ ප්‍රොජෙක්ෂන් LED ලැම්ප් එකත් එක්කම ටියර්ඩ්‍රොප් ලැම්ප් එක මෙතන එනවා. ඒක තමයි මේකේ ෆ්‍රන්ට් එකේ තියෙන මේ බ්‍රෝඩ් පෙනුමත් එක්ක තමයි මේකේ තියෙන බල්කි SUV එකක පෙනුම ගන්න තමයි හදන්නේ කම්පැක්ට් SUV එකක් වුණාට. right අපි එහෙනම් යමු මේ H6 එකේ engine compartment එක ගැන කතා කරා. අපිට මෙතනත් බලන්න පුළුවන් වෙන 1.5 එන්ජින් එකක් 1005 ටර්බෝ එන්ජින් එකක් තමයි මේකෙත් එන්නේ. මේකේ ඩෙඩිකේටඩ් හයිබ්‍රිඩ් ට්‍රාන්ස්මිෂන් එකක්ම තමයි එන්නේ අපිට. මේකෙදී අපිට ඩ්‍රයිව් ට්‍රේන් එක සහ මේ එන්ජින් එකට කූලන්ට් දෙකක් එනවා. කූලන්ට් දෙකකින් කූල් කරනවා ඩ්‍රයිව් ට්‍රේන් එක එකක් සහ එන්ජින් එකට එකක් විදියට. ඒක තමයි මේකේ තියෙන සෙටප් එක. right අපි එහෙනම් හැමම කලින් වගේ මේ යමු side appearance එකට. side appearance එකට යද්දී right අපි යන්නේ දැන් X6 එකේ side appearance එක කතා කරන්න. අපි ගත්තොත් wheel එකෙන් ගත්තොත් මේකත් 19 මේකත් 19ම තමයි. මේකේ ෆ්‍රන්ට් එකේ මේකේ PHEV එකේ HEV එකේ පොඩි වෙනසක් තියෙනවා. PHEV එකේ plug-in hybrid version එකේ රෝද හතරම එන්නේ ඩිස්ක් ඩබල් ඩිස්ක් වෙන්ටිලේටඩ් එන්නේ. හැබැයි HEV එකේ එන්නේ ෆ්‍රන්ට් එකේ වෙන්ටිලේටඩ් ඩබල් ඩිස්ක් පිටිපස්සේ සිංගල් ඩිස්ක් එකක් එන්නේ. ඒ විදිහට තමයි එන්නේ නේ. ඔව් ඒ විදිහට suspension තමයි. එක ගත්තොත් සස්පෙන්ෂන්ස් වලත් මේකෙත් අර විදිහම තමයි. ඉස්සරහා ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එකත් එක්ක කොයිල් ස්ප්‍රින් එනවා. මල්ටි ලෙග් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එකක් තමයි රිය එකට එන්නේ. right ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට H6 එකේ wheel එක ගැන ඒ වගේම තමයි suspension braking system එක ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනින් අපිට බලා ගන්න පුළුවන් wing mirror එක side mirrors වල wing mirrors තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒක මෙන්න මෙතනින් අපිට cam එක බලා ගන්න පුළුවන් 360 option එක මේගොල්ලෝ H6 එකට feature කරලා තියෙනවා. දැන් ඒක හරි common දෙයක්. හැම ගොඩක් ලංකාවේ ඇතුළට එන හැම අලුත් vehicle එකකම අපිට 360 view එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට sharp edges එක අපිට බලා ගන්න පුළුවන් side appearance එක. ඒත් එක්කම අපි එහෙම්ම මෙයාම මේකේ rear view එක ගැන කතා කරන්න. rear view එක ගැන කතා කරන්න ගියාට පස්සේ අපිට මෙතනදී බලා ගන්න පුළුවන් rear view එක ගත්තම තර අර bulky type එක මෙතනදිත් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට tail lamps බලා ගන්න පුළුවන් LED tail lamps තියෙනවා. ඒත් එක්කම GWM මෙතනින් lettering කරලා තියෙනවා. ඒ වගේම H6 එක. ඒ වගේම තමයි මේක PHEV vehicle එකක්. ඉතින් ඒ හින්දා තමයි මෙතන PHEV කියලා තියෙන්නේ. මේක HEV vehicle එකකුත් මේක එනවා. මම කලින් සඳහන් කළා ඒකේ prices වෙනස් වෙනවා. ඒ prices ටික කතා කරමු ඉස්සරහට. ඒත් එක්කම අපි කියන්න ඕන මෙන්න මෙතනින් අපිට shark fin antenna එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට
පව ටේල්ගේට් එක බලා ගන්න පුළුවන්. රයිට් ඉතින් මේ තියෙන්නේ ට්‍රංක් ස්පේස් එක ලීටර්ස් 560ක් අපිට මෙතනදි බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ PHEV එකේ මෙන්න මෙතනින් අපිට සබ්වූෆර් එක බලා ගන්න පුළුවන්. GT එකේ දැක්ක වගේම හැබැයි GT එකේ දැක්ක වගේම ඉතින් හොඳ ට්‍රංක් ස්පේස් එකක් මෙතනදි මේගොල්ලෝ ෆීචර් කරලා තියෙනවා. ඒ වගේම තමයි කී එක ළඟ තියෙනවා නම් මෙන්න මේ විදිහට අපිට hand free tailgate opening and closing එක බලා ගන්නත් පුළුවන්. right එහෙනම් අපි යමු H6 එකේ interior ගැන කතා කරන්න. අපිනේ හවල් H6 එක ඇතුලේ දැන් මේකේ අපි එක්ස්ටීරියර් කතා කරද්දී අපි දැක්කා මේ වෙහිකල් එක බල්කි ලුක් එකක් තියෙන වෙහිකල් එකක්. අපි ඇතුලට ආවට පස්සේ ඒක අපිට හොඳටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මොකද ඇතුල හොඳට අපේ වචනේ කියනවා නම් අතපය ටික ඇරලා හරිම සැපේ යන්න පුළුවන්. ඉතින් ලෙග් ස්පේස් ගත්තත්, හෙඩ් රූම් එක ගත්තත්, පැසෙන්ජර් රියර් පැසෙන්ජර් සීට්ස් වල අපි ගත්තොත් හෙඩ් රූම් එක ඊට පස්සේ ලෙග් ස්පේස් මේ හැමදේම ඉතාමත්ම හොඳ ලෙවල් එක තියෙන. ඒ වගේම තමයි ඉන්ටීරියර් ගත්තට පස්සේ හරිම ප්‍රීමියම් ක්වොලිටි එකේ ෆිනිෂින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ලක්සරි ලුක් එකක් තියෙනවා. අපි ගත්තොත් ටූ ටෝන් කලර් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ රයිස් ග්‍රේ කලර් එක. ඒ වගේම තමයි ෆුල් බ්ලැක් කලර් එකක් එනවා. ඒ වගේම තමයි බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් කලර් එකක් විතර මේ කලර්ස් තුනකින් H6 එකේ අපිට ඉන්ටීරියර් කස්ටමයිස් කරගන්න පුළුවන්. රයිට් අපි සීට්ස් වලින් පටන් ගත්තොත් අපි කලින් කතා කරපු GT එක වගේම තමයි leather seats ඇවිල්ලා තියෙන. හැබැයි මේතෙන්දී අර කලින් GT එකේ තිබ්බ Alcantara material එක use වෙලා නැහැ. full leather seat එකක් ඇවිල්ලා තියෙන. ඒත් එක්කම අපි ගත්තොත් ventilator and heat seat විදිහට තමයි මේක මේගොල්ලෝ feature කරලා තියෙන්නේ. ඒත් එක්කම electric seats අපිට ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට ගත්තට පස්සේ මේ විදිහට center console එක, cup holders එකක්, wireless charging එක, glove box එක. එතනින් ගියාට පස්සේ rear AC vents, rear අපිට බටනින් බලා ගන්න පුළුවන්. Type C cable එකක් එක USB port එකක් තියෙනවා. ඒත් එක්කම ආවට පස්සේ අපිට මෙන්න මෙතන center console එකේම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් USB port එකක්. driver seat එක පැත්තෙන් අපිට Type C port එකකුත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙතනින් carry hall එක බලා ගන්න පුළුවන්. right ලික්ෂිතා අපි ගත්තොත් දැන් මේ H6 එකේ අපි ගලමු මුලින්ම safety පැත්ත ගත්තොත් මේකේ airbags අපි GT එකේ නම් airbags 6ක් තිබ්බා. මේකේ කොච්චරක් තියෙනවද? මේකෙත් airbags 6ක් එනවා. curtain airbags දෙකත් එක්ක 6ක් airbags 6ක් එනවා. ඒ වගේම මේකේ speakers 9ක් එනවා. subwoofer speaker එක subwoofer එකත් එක්ක 9 speakers එනවා මේ vehicle එකේ. ඒ වගේම මේකේ 2 spoke flat bottom steering wheel එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒකේ දකුණු අත පැත්තෙන් multimedia එක සහ අපේ gate clusters operate කරන්න පුළුවන්. වම් අත පැත්තෙන් අපිට එන්නේ cruise control handling ටික තමයි එතනට එන්නේ. අපේ හවල් series එකේ හැම vehicle එකකම වගේ steering column gear shift එකක් තමයි එන්නේ. මේකේ අපිට ගන්නවා නම් modes තුනක් අපිට තියෙනවා. fully EV මේක PHEV vehicle එකක් නිසා fully EV විදියට run කරන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන්. EV priority mode එකකුත් තියෙනවා. HEV එකක් විදියට HEV mode එකකුත් තියෙනවා. එතකොට මේකේ HEV vehicle එකේ අර modes දෙක එන්නේ නැහැ. මේක සම්පූර්ණ HEV වාහනයක් නිසා. මේක plug-in hybrid එකේ version එකේ තමයි ඔය versions තුන එන්නේ. ඊට අමතරව මේකේ driving modes එනවා අපිට. eco, normal, sports, snow කියන modes හතරක් මේ HEV PHEV වාහන දෙකේම එනවා. right ඒත් එක්කම දැන් ලික්ෂිත දැන් අපි මේ vehicle එක ගත්තම කෙනෙක්ට එන ඊළඟ ප්‍රශ්න තමයි දැන් මේක අපි PHEV vehicle එක ගත්තොත් අපි ඉලෙක්ට්‍රික් විදියට විතරක් දුවනවා නම් බැටරි එක ෆුල් charge කළා කොච්චරක් කිලෝමීටර්ස් ගණක් යන්න පුළුවන්ද? කිලෝමීටර 106ක් මේකෙන් ෆුල් EV vehicle එකක් විදියට fully EV වාහනයක් විදියට කිලෝමීටර 106ක් බැටරි ෆුල් charge කරලා යන්න පුළුවන්. එතකොට අපි combine version එක combine range එක වෙනකොට අපිට මේකේ කිලෝමීටර 1100ක් විතර දුවන්න පුළුවන්. combine range එක full charge කරලා full battery charge කරලා full tank fuel pump කරොත් combine range 1100ක් අපි දුවන්න පුළුවන්. අපි HEV එකට આવොත් ඒක HEV එකෙත් same තමයි. ඒකේ වෙනස තියෙන්නේ HEV එකේ fuel tank capacity එක 61ක් වෙනවා. මේකේ 55යි. ඒ කියන්නේ PHEV එකේ 55යි. HEV එකේ 61ක් වෙනවා.
අර රේන්ජ් එක දෙකේම එක හා සමාන තමයි. අර ෆුවල් ටැංකියේ ප්‍රමාණය අඩු වීමෙන් තමයි ලීටර 6ක වගේ ප්‍රමාණයක් තමයි වෙනස් වෙනස වෙන්නේ. තියෙන්නේ. රයිට්. ඉතින් මේ විදිහට තමයි අපිට H6 එකේ ඉන්ටීරියර් බලා ගන්න තියෙන මේ විදිහේ ලස්සන හරි ස්ටයිලිෂ් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් එන. ඒ වගේම තමයි ග්ලේස් ක්ලස්ටර් එකක් ගත්තත් අර විදිහම ඩිජිටල් ක්ලස්ටර් එකක් තමයි එන්නේ. ඒක ඇනලොග් මීටර්ස් තමයි අපිට බලා ගන්න පුළුවන්. මේකත් මම හිතන්නේ වෙනස් කරන්න පුළුවන් නේ. අපිට මෙතනින් ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. රයිට්. මේ විදිහට ඩිජිටලිම ෆුල් ඩිජිටල් විදිහට යන්න පුළුවන්. මේ විදිහට මෙකැනිකල් ඒ කියන්නේ ඇනලොග් ක්ලස්ටර් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකෙත් අපිට වෙනස් කරන්න පුළුවන් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකයි ගේජ් ක්ලස්ටර් එකයි ලයිට් මෝඩ් එකේ තියෙනවා. ඒ වගේම තමයි ඩාර්ක් මෝඩ් එකට යන්න පුළුවන්. මේ විදිහ අර පොඩි ෆීචර්ස් පවා මේගොල්ලෝ හවල් X6 එකට ෆීචර් කරන්න අමතක කරලා නැහැ. මේක ඊටත් අමතරව මේකේ තියෙනවා මේ අපිට ADAS සිස්ටම් එක level 2 ADAS සිස්ටම් එක තියෙන්නේ මේකේ. ඒකේ full spec එකම එනවා. මේ විදිහට මේ සියලුම ඔප්ෂන්ස් ටික මේකේ එනවා. ඒ ADAS එකට අදාළව තියෙන full spec එක මේ vehicle එකට සහ HEV එකට දෙකටම එනවා. රයිට්. ඒත් එක්කම අපිට මෙන්න මෙතනින් sunroof එක බලා ගන්න පුළුවන්. sunroof එකයි moonroof එකයි. එතකොට අර fully open sunroof එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම තමයි මේක voice command එක තියෙනවා නේ. voice commands තියෙනවා. මේක අපිට මේ vehicle එකේ හැම operation එකක්ම අපිට voice එකෙන් කරන්න පුළුවන්. voice commands තියෙනවා 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේකේ operate කරන්න පුළුවන් අපිට වාහනේ. තව විශේෂ දෙයක් තියෙනවා HEV එකේ අපිට voice commands write කරන්න පුළුවන්. අපිට අවශ්‍ය command එකක් නැත්නම් එදිනෙදා පාවිච්චි කරන දෙයකට command එකක් නැත්නම් අපිට ඒක write කරන්න පුළුවන්. ඊට පස්සේ යා memory කරගෙන අපි voice කරවපු ගමන් එයා ඒ operation එක කායක විසින් කරලා දෙනවා. රයිට්. ඒතකොට අපිට H6 එකෙත් අර ඔටෝ පාකින් ඒ වගේම රිවර්ස් ට්‍රැකින් එක බලා ගන්න පුළුවන් නේ. ඔටෝ පාකින් රිවර්ස් ට්‍රැකින් මේ හවල් සීරීස් හැම එකටම මේ ඔප්ෂන් එකත් අවිල්ලා තියෙනවා. හවල් සහ ටැංක් සීරීස් දෙකටම ওই ඔප්ෂන්ස් දෙක එනවා. GWM ලට ඒ දෙක අනිවාර්යයෙන්ම තියෙන ඔප්ෂන්ස් දෙකක් කියලා තියෙනවා. ඩිෆෝල්ට් එන දෙකක් තියෙනවා. ඩිෆෝල්ට් එන දෙයක් කියලා තියෙනවා. රයිට්. එහෙනම් අපිට මේ ටික තමයි ඉන්ටීරියර් කතා කරන්න තියෙන්නේ නේද? ලොකු ඒ කියන්නේ බේසික් ෆීචර්ස් ටික AC vents අපිට බලා ගන්න පුළුවන්. මේ හරිය හොඳ ස්ටිචින් එකක් ගිහිල්ලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එක ගත්තාත් ඉතින් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ පුෂ් ස්ටාර්ට් එක මෙතන තියෙන බටන් එක. රයිට්. ඉතින් ඔය විදිහට ගත්තම ලික්ෂිත දැන් මේකේ අපි ඊළඟට යන්න ඕන වටිනම කාරණය තමයි මේකේ කොහොමද ප්‍රයිස් රේන්ජ් එක. ඒ කියන්නේ HEV එක කොච්චර මුදලක් වෙනවද? PHEV එක කොච්චර මුදලක් වෙනවද? HEV එක ඇවිල්ලා 17.995 million. PHEV 18 million. Yes. 18 million. PHEV එක ඇවිල්ලා 20.995 million. Right. HEV 17.995 PHEV 20.995. Right. එතකොට මේ දෙකට හම් වෙන warranty එකේ වෙනසක් තියෙනවද? බැටරි එකට කොච්චර කාලයක් warranty හම් වෙනවද? අපිට අපේ හවල් සීරීස් එකේ ඔක්කොටම එකම warranty එක එන්නේ 8 years battery warranty එකක් එක්ක full vehicle warranty එක 6 years. 8 years or 160,000 kilometers, 6 years or 150,000 kilometers for the vehicle. Spare parts ගත්තොත් ඒවත් ප්‍රශ්න නැහැ, freely available නේද? Freely available. අපි DPMC David Pierce automobile එකේ අපි David Pierce DVMC එකේ අපේ අනුබද්ධිත ආයතනයේ David Pierce automobile company එක David automobile එකේ අපි spare parts එතකොට servicing ඒ හැමදේම ඔක්කොම මේ වෙනකොටත් සියල්ල සන්නද්ධයි. right. ඉතින් මේකේ after service එක ගැන අහන්න දෙයක් නැහැ. මොකද මෙතනට ආවට පස්සේ අපි හයිඩ් පාක් කෝන් එකේ තියෙන මේ ඩේවිඩ් පීටර්ස් ඔටෝමොබයිල් කම්පැනි එකට ආවට පස්සේ අපිට පේනවා මෙතන ආෆ්ටර් සර්විස් කොහොමද වෙන්නේ vehicles වලට. මෙතනට එන හැමෝටම මේගොල්ලෝ ෆ්‍රීලි ගයිඩ් කරනවා. ඒ ඕන කන්සල්ටේෂන් හැම දෙයක්ම ලබා දෙනවා. vehicle එකට ඕන දේවල් ඔක්කොම ලබා දෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට හවල් H6 එක මේක තමයි ලංකාවේ ඇතුලේ හවල් සීරීස් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන දැනට මං හිතන විදිහට වැඩිපුරම අලෙවි වෙලා තියෙන vehicle එක නේද? තියෙන vehicle එක හවල් H6 එක මේකේ කලර්ස් කීයක් තියෙනවද? මේක exterior colors 4කින් ගන්න පුළුවන්. white, black, gold and grey color. ඒ හතරම available. ඒ හතරම available දැනට. එතකොට ඒකේ interior colors උත් අපි variation එකක් දීලා තියෙනවා, selection එකක් දීලා තියෙනවා customers ලට. ඒක අපි දැන් මේ ඉන්න grey rice color එක. ඊට අමතරව black and brown color එකක් තියෙනවා. full black එක තියෙනවා. full black එකක් තියෙනවා. right. එහෙනම් ඔය විදිහට තමයි අපිට හවල් H6 එකේ ඉන්ටීරියර් ගැන මේකේ ප්‍රයිස් රේන්ජ් එක ආෆ්ටර් සර්විස් ඊට පස්සේ ගත්තොත් වොරන්ටි එක මේ හැම දෙයක් ගැනම කතා කරන්න තියෙන්නේ. ඔය විදිහට තමයි ලංකාව තුළ වැඩිම ඉල්ලුමක් තියෙන හවල් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. හවල් H6 එක මේක HEV එක්කම PHEV විදිහට ඔයාලට මිලදී ගන්න පුළුවන්. අපි කලින් සඳහන් කළා වගේ
HEV එක වෙන්නේ 70.9 and 5 million. PHEV එක වෙන්නේ 20.9 and 5 million. එහෙනම් මේ වගේ ලස්සන බල්කි ලුක් එකක් තියෙන ලංකාව ඇතුලේ වැඩිම ඉල්ලුමක් තියෙන හවල් එක. ඒ වගේම තමයි ඉන්ටීරියර්ත් එක්ක මේකේ තියෙන ෆීචර්ස් එක්ක මේ වෙහිකල් එක ඉක්මනට වගේ කරගන්න දැම්ම එන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එකට හයිඩ් පාක් කෝන් එකේ.